තාත්තා. අම්මා කියන්නේ ඇස් දෙක, තාත්තා කියන්නේ හදවත. මගේ ලෝකේ මම දකින ඇස් දෙක අම්මා, මගේ හදවත තාත්තා. ඒ කියන්නේ තාත්තා කියන්නේ හදවත. තාත්තා කියන්නේ හදවත. තාත්තා තරම් දරා ගන්න පුළුවන් මිනිස්සෙක්. ඒක සාපේක්ෂ හැම මිනිස්සයාටම. හැබැයි තාත්තා තරම් දරා ගන්න, දේවල් ඉවස ගන්න, දේවල් ග්‍රහණය කරගන්න මිනිස්සෙක් මම දැකලා නැහැ. මේ ජීවිතේ කොතනකවත් මම දැකලා නැහැ. මං හිතන්නේ අපේ දරුවෝ විදිහට දකින්න කැමතිම තාත්තගේ ආදරේ. හැබැයි හැංගිලාම තියෙන්නේ තාත්තගේ ආදරේ. තාත්තගේ ආදරේ. පිරිමි අඬන්නේ නැහැ කියනවනේ. පිරිමි අඬන්නේ නැහැ කියන්නෙම පිරිමි පුරුදු වෙනවා තාත්තෙක් වුණ දවසට හැමදේම දරාගෙන ඉන්න. පිරිමින්ගේ දුක එළියට පේන්නේ නැහැ. ඒ හැබැයි ඒ ඇතුලේ පුදුම කැපකිරීමක් තියෙනවා. කැපකිරීම. පිරිමි මහන්සි වෙනවා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ නෙමෙයි පෙන්වන්නේ නැහැ. ගැහණු අය ගොඩක් ඉස්සරහට මුහු වෙනවනේ. අර පොතක් තියෙන ගැහණු ලෝක සහ පිරිමි ලෝක. ගැහණු කොහොමද හිතන්නේ, පිරිමි කොහොමද හිතන්නේ කියන එකත් එක්ක. එතකොට එයාලා ගොඩාක් මුහු වෙලා තියෙන්නේ Taman කරන දේවල් ටික හංගගෙන කරන්න. හංගගෙන කරන්න කියන්නේ පිටටට පෙන්වන්නේ Tamanගේ අරමුණ විතරයි. දැන් උදාහරණයක් විදිහට ඉස්සර අර දඩයන් යුගයේ ඉඳන්ම ගොඩක් පිරිමි කරේ ඉලක්කයට යනවා. එතන දැනෙන කිසිම දෙයක් එළියට පෙන්වන්නේ නැහැ. දුක, තනිකම, ප්‍රශ්න, ඒ සියලුම දේවල් දරාගෙන තමයි යාලා ජීවත් වෙන්නේ. හැබැයි අම්මා කියන්නේ ඇස් දෙක. අම්මා තරම් දේවල් ලස්සනට දකින කෙනෙක් මම ලෝකේ දැකලා නැහැ. අම්මා තරම් දේවල් ලස්සනට පෙන්නන කෙනෙක් මම ලෝකේ දැකලා නැහැ. දැන් මම වැඩිහිටියෙක් බවට පත් වෙනවානේ. එතකොට වැඩිහිටියෙක් බවට පත් වෙනකොට මම දකිනවා අම්මා වයසට යනවා. ඒ වයසට යද්දී අම්මා ලෝකේ දකින විදිහ වෙනස් වෙනවා. තාත්තා ඒ වෙනස්කම් දරා ගන්නවා. අම්මා කිව්වොත් මම ගිහිල්ලා පුතාත් එක්ක ඉන්නවා දැන් කියලා. තාත්තා කියනවා මම මැරුණොත් මේ ගෙදර දාලා යන්නේ නැහැ. ඒ තාත්තගේ දරා ගැනීම. තාත්තා කියන්නේ හදවත. මගේ